ආයුබෝවන් ඔබට සුබ දවසක්. පෘථුවියේ තිබෙන ස්ථාන අතරින් වෙනත් ග්‍රහලෝකයක දර්ශනයක් වගේ පෙනෙන ස්ථානයක් ගැන ඔබ අසා තිබෙනවද? කහ පැහැති සල්ෆ තට්ටු, නිල් සහ කොළ පැහැති උණුදිය පොකුණු, ලුණු සහිත කාන්තාර, ඒ වගේම පොළොව යටින් නැග එන ගිනි කඳු උණුසුම. ඇත්තටම මෙවැනි තැනක් අපේ ලෝකයේ තුලත් පවතිනවා. ඒ තමයි අප්‍රිකාවේ ඉතියෝපියාවේ පිහිටි ඩැනිකල් අවපාතය. මෙය ලෝකයේ නිරය එහෙමත් නැත්නම් අපාය ලෙසත් හඳුන්වනවා. ඩැනිකල් අවපාතයේ පිහිටා ඇත්තේ ඉතියෝපියාවේ අෆාර් ප්‍රදේශයේ. මෙය මුහුදු මට්ටමට වඩා පහළින් පිහිටි ප්‍රදේශයක් වන අතර සමහර ස්ථාන අඩි 100 ගණනක් මුහුදු මට්ටමට වඩා පහළට වැටෙනවා. මේ ප්‍රදේශය සෑදී තිබෙන්නේ භූතැටි 3ක් එකිනෙකින් ඈත් වෙන සක්‍රීය භූවිද්‍යාත්මක කලාපයක. ඒ නිසා මෙහි පොළව යටින් සිදුවන ක්‍රියාකාරකම් අදටත් ඉතාමත් බලවත්. ඩැනිකල් අවපාතය ලෝකයේ උණුසුම්ම සහ අතිශය දුෂ්කර පරිසරයන් අතරින් එකක් ලෙස ප්‍රසිද්ධයි. ගිම්හාන සමයේදී උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක 120කටත් එනම් සෙල්සියස් අංශක 49කට ආසන්න අගයන්ට ඉහළ යා හැකියි. මෙහි ජලය ඉතාමත්ම අඩුයි. ඒ වගේම සමහර ප්‍රදේශවලින් විස සහිත වායු පිටවීම සිද්ධ වෙනවා. මේ නිසා මේ භූමිය මිනිසුන්ට පමණක් නෙවෙයි බොහොම ජීවීන්ට අතිශය අභියෝගාත්මක පරිසරයක්. නමුත් ඩැනිකල් වඩාත්ම පුදුම සහගත ස්ථානයක් වන්නේ ඩැලොල්. මෙහි පොළොව මත ඔබට කහ තැඹිලි කොළ සහ නිල් පැහැති විස්මයජනක රටා දැකගත හැකියි. මේ වර්ණ ඇති වෙන්නේ සල්ෆ ලුණු, යකඩ සහ අනෙකුත් khනිජ ද්‍රව්‍ය සමග උණුදිය හා භූගත වායු ක්‍රියා කිරීම නිසායි. සමහර උණුදිය උල්පත් ඉතා ආම්ලික වන අතර විස සහිත වායුද අවට වාතයට එකතු වෙන්න පුළුවන්. පෙනුමෙන් සුන්දර වුණත් මේ ස්ථානවලට ළඟාවීම නම් අතිශයින්ම අවදානම්. ඩැනිකල් අවපාතයේ තවත් විශේෂ ස්ථානයක් තමයි එර්ටා ඇලේ කියන ගිනි කන්ද. මේ ප්‍රදේශය පෘථිවියේ භූතැටි වෙන්වෙමින් පවතින ක්‍රියාකාරී කලාපයක් නිසා පොළව යට ඇති මැග්මා ක්‍රියාකාරකම් අතිශයින්ම ප්‍රබලයි. අතීතයේ එර්ටා ඇලේ ප්‍රදේශයේ විශාල ගිනි කඳු පිපිරීම් සිදු වී තිබෙනවා. එබැවින් ඩැනිකල් කියන්නේ නිශ්චල කාන්තාරයක් පමණක්ම නෙවෙයි. එය තවමත් වෙනස් වෙමින් පවතින ජීවමාන භූවිද්‍යාත්මක ප්‍රදේශයක්. මේ තරම් අතිශය කටුක පරිසරයක මිනිසුන් ජීවත් වෙන්නේ කොහොමද? අෆාර් ජනතාව සියවස් ගණනාවක් පුරා මෙම ප්‍රදේශයෙන් ලුණු ලබාගෙන තිබෙනවා. ලුණු තට්ටු කපා විශාල ලුණු කැබලි සකස් කර ඔටුවන් මගින් කාන්තාරය හරහා ප්‍රවාහනය කිරීම ඔවුන්ගේ පැරණි සම්ප්‍රදායක්. ඇත්තෙන්ම මෙම ප්‍රදේශයේ ලුණු ඉතිහාසය වසර දහස් ගණනක් පුරා පැවත එන ජීවන රටාවක් සමග බැඳී තිබෙනවා. ඩැනිකල් අවපාතය අපට පෙන්වා දෙන්නේ පෘථිවිය කියන්නේ කොතරම් පුදුමාකාර ග්‍රහලෝකයක්ද කියලා. ගිනි, ලුණු, ඒ වගේම සල්ෆ, විස සහිත වායු සහ අධික උණුසුම අතරේ පවා ජීවය පවතින ආකාරය විද්‍යාඥයින්ට වැදගත් ඉඟි ලබා දෙනවා. සමහරු මෙය පෘථිවියේ නිරය එහෙමත් නැත්නම් පෘථිවියේ අපාය ලෙස හඳුන්වනවා. නමුත් විද්‍යාඥයින්ට නම් මෙය පෘථිවියේ අනාගතය සහ ජීවයේ සීමාවන් තේරුම් ගැනීමට උපකාරී වන ස්වභාවික විද්‍යාගාරයක්. ඩැනිකල් අවපාතය පෘථිවියේ තිබෙන තවත් එක් පුදුමාකාර රහසක්. ඉතින් අපි ආරාධනා කරනවා අපේ නාලිකාවත් එක්ක එකතු වෙන්න කියලා ඉදිරියටත් මේ වගේ අපූර්ව වීඩියෝවන්
දැක බලා ගන්න.